තෙරුවන් සරණයි සියලුම දෙනාට. උතුම් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනුභව බලයෙන් පිහිට ආශිර්වාදය ලැබිලා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම සියලුම දරුවන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවනේ මම අද උදෑසනම කතා බහ කරන්නේ මේ මම ලෑස්ති වෙලා ඉන්නේ උතුම් දැඩිමුණ දිවිරාජ උත්තමයන්න් වහන්සේ වැඳ පුදා ගන්න යන්නයි. දැඩිමුණ දිවිරාජ උත්තමයන්න් වහන්සේ හැබැයි වැඳ පුදා ගන්න කලින් අපි ඊයේ දවසේ ඇතුළත දලදා මාලිගාව වැඳ පුදා ගත්තා. ඒ මොකද අපිට දේවතාවුන් වහන්සේ කෙනෙකුට පින් අනුමෝදන් කරලයි අපි ඊතුරු වැඩ ටික කටයුතු කරන්න ඕනේ. මොකද දේවතාවුන් වහන්සේලාට ඕනේ පින්. එහෙනම් අපි බෝධි පූජාවක් තියලා අටපිරිකරක් පූජා කරලා දලදා වහන්සේ වැඳගෙන ඒ පින් අපි දැඩිමුණ දිවිරාජ උත්තමයන්න් වහන්සේට පින් අනුමෝදන් කරා. ඒ කියන්නේ දැඩිමුණ දිවිරාජ උත්තමයන්න් වහන්සේ තමයි දලදා මාලිගාව රකින්නේ එක පැත්තකින්. ඉතින් ඒ දලදා මාලිගාව රකින්නා වූ දැඩිමුණ දිවිරාජ උත්තමයන්න් වහන්සේගේ අනවරම් ලබා ගන්නට අද වරම් දරුවෙක් එක්ක ඒ ස්ථාන භූමියට යනවා. වරම් දරුවා මූලිකවම අපිට පුළුවන් දැඩිමුණ දිවිරාජ උත්තමයන්න් වහන්සේ විතරක් වැඳ පුදාගෙන තමන්ට අනවරම් බලය ඒ කියන්නේ තමන්ගේ ගිර අවසරය ලබා දෙන්න. ඒත් අපි මුලින්ම ඒ දේවතාවුන් වහන්සේ බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ බල ශක්තියටයි හිස නමන්නේ. ඉතින් ඒ හිස නමන්නා වූ දැඩිමුණ දිවිරාජ උත්තමයන්න් වහන්සේට ඒ පින් අනුමෝදන් කරලා අපිට දෙයක් ඉල්ලුම් කරන්න බොහෝම පහසුවෙන් ලැබෙන කාරණාවක්. මොකද ඒ පිනක් කරලයි අපි දේවතාවුන් වහන්සේලාගෙන් දෙයක් තව දරුවෙකුට ලබා දෙන්න ඉල්ලුම් කරන්නේ. හරි පළතුරු වට්ටියක් අරගෙන ගිහිල්ලා දෙහි ටිකක් කපලා ගිර අවසරේ ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ දරුවනේ ඒකට ඒ විදිහට සුදුසුට වැඩි ක්‍රමයක් තමයි තමන් බෞද්ධ. තමන්ට නිරන්තරයෙන් මේ වරම්මාලාවක් ලැබෙන්නේ පින්දහම් කරගන්න. ඒ පින්දහම් කරගන්න නම් නිර්වාණය කරා යන්නට බුද්ධත්වයේ කරා යන්නට ඒ දෙවි දේවතාවුන් වහන්සේලා පෙරම් පුරනවා. එහෙනම් අපි ඒගොල්ලන්ට ඒ දේවතාවුන් වහන්සේලා සඳහාම කරන්න ඕනේ පින් ලබා ගන්න ක්‍රමවේදයක්. අපිටත් එසේමයි. අපි මොකද මේ සසර කෙටි කරගෙන අපිටත් නිර්වාණය කරා යන්න යම් කිසි දෙයක් කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. එහෙමනම් අපි දැඩිමුණ දිවිරාජ උත්තමයන්න් වහන්සේ කියන්නේ දැඩි සිතක් සහිතව නිරන්තරයෙන්ම ගෞතම බුදු පියාණන් වහන්සේ අසලම ඒ තමන් ඒ බුද්ධඝමයට ලැබිව වැඩ කටයුතු කරපු දේවතාවුන් වහන්සේ කෙනෙක්. එහෙනම් දරුවනේ අපි අනවරන් ලබා ගන්නට ගිර අවසර ලබා ගන්නට මුලින්ම දැනගන්න ඕනේ හරි මාර්ගය. ඒ හරි මාර්ගයේ ගියොත් තමයි අපිට ඒ අවසරවල නිරන්තරයෙන්ම කරදරයක් පීඩාවක් නැතුව ඒ දේවල් ලැබෙන්නේ. ඉතින් මම දරුවෝ ගොඩාක් අරගෙන මේ යන ගමනක් නෙමෙයි. එක දරුවෙක් හරි මාර්ගයක ගියොත් මට හරි සතුටුයි. මොකද අප දෙවිය වඳින්නේ මේ සසර කෙටි කරගන්න මිසක් සල්ලි භාගේ හම්බ කරගන්නවත් ඒක අපේ රැකී ආරක්ෂාවක් නෙමෙයි. අපි ඒක නිසා පළමුව ඒ කරගත්තා වූ පින් කුසල් බලය පෙරටු කරගෙනයි මේ සියලු වැඩ කටයුතු කරන්නේ. මම මේ වීඩියෝ එක දලදා මාලිගාව වඳින්න ගිය වීඩියෝ එක මම ඔයගොල්ලන්ට නිරන්තරයෙන්ම දානවා. ඒ වගේ මේ කරන්නා වූ සියලු වැඩ කටයුතු එක දරුවෙකුට හරි මාර්ගයක ගිහිල්ලා ඒ දේවල් කරගන්න පුළුවන් නම් ඒක මට බොහොම සතුටුයි. මොකද නැත්තම් අනිවාර්යයෙන්ම අනවරම් ලබා ගන්නට කියලා විර වෙලා නිරන්තරයෙන්ම දෙහි ටිකක් පළතුරු පූජාවක් අරන් ගියා කියලා වරම්මාලාව එක ගොඩාක් බලයක් බවට පත් වෙන්නේ නැහැ කියන එක මම කියනවා. අපි ඒ වගේම තව විශේෂ කටයුත්තක් කරනවා. මොකද්ද? දැඩිමුණ දිවිරාජ උත්තමයන් වහන්සේ ගාවට ගියාම අලුත් නුවර ඒ ස්ථාන භූමියේ අපි කිරි කලයක් උතුරනවා. ඒ කිරි කලේ උතුරලා දැඩිමුණ දිවිරාජ උත්තමයන් වහන්සේගෙන් පිහිට ආශිර්වාදය ලබා දෙන්න. ඒ කිරි කලේ උතුරලා තමන්ගේ ස්ථාන භූමියට තමන්ට යහපත් ආකාරයෙන් පිහිටක් ලබා දෙන්න කියලා අපි මේ වීඩියෝ
ඔයාලට බලා ගන්න දාන්නම් දරුවනේ. දැඩිමුඩ දිව රාජෝත්තමයන් වහන්සේගේ අනවරම ලබාගෙන ඒ ගිර අවසරය ලබාගෙන සියලු වැඩ කටයුතු කරන්නත් ඒ වගේම නාග ශක්තිය තියෙන දරුවන්ට එරන්දති අම්මා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලබාගෙනත් ඒ නාග ශක්තිය තව වැඩි කරගන්නත් ඒ වගේම දැඩිමුඩ දිව රාජෝත්තමයන් වහන්සේගේ මාමා වෙන වෙසමුණි දිව රාජෝත්තමයන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලබා ගන්නත් මේ සියලුම යක්ක පරපුරේ සියලුම ශක්තියන් අවදි කරගන්න ශක්තිය ධෛර්යය සියලුම වරම් දරුවන්ට ලැබේවා. වරම් දරුවන්ගේ තියෙනා වූ සියලුම කරදර පීඩා නැති වේවා. සියලුම දරුවන්ගේ හිර බන්ධන කැඩේවා. Tamanට යහපතම ඉෂ්ට සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දරුවනේ. ඕගොල්ලෝ දෙයක් කරනකොට මුලින්ම මේ Tamanගේ උතුම් වූ බුදු ධම්ම සංඝයාන ශක්තිය ඒ කියන්නේ ශක්තියක් කියන්නේ පිහිට ආශිර්වාදය ලබා ගන්නට ඒ මුල් කරගෙන සියලු වැඩ කටයුතු කරන්න නිරන්තරයෙන්ම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය එතකොට ඕගොල්ලන්ට ලැබෙනවා. හරි සතුටුයි උදාසන ඕගොල්ලොත් එක්ක කතා බහ කරන්න ලැබුණාට ඒ වගේම විදේශ රටවල් ඉන්න දරුවන්ටත් යහපතක් ඉෂ්ට සිද්ධ වේවා. සිතේ කරදර පීඩා නැති වේවා. ඒ දරුවන්ගේ සියලුම වැඩ කටයුතු සර්වෝපකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොන සියලුම දෙනාට උතුම් දැඩිමුඩ දිව රාජෝත්තමයන් වහන්සේගේ පිහිට ආශිර්වාදයම ලැබේවා කියලා ප්‍රාර්ථනා. තෙරුවන් සරණයි.